කොහොමhari මම දෙවියන් වහන්සේගේ පාමුල හිටිය ඔබ මොනවාද මට දෙන්නේ මේ සෙනඟට දෙන්න කියලා. උන්වහන්සේ මට දෙන්නේ මොකද මගේ සාක්ෂිය උන්වහන්සේ ඉදිරිපත් කරන්න කියලා තමයි උන්වහන්සේ මට කියන්නේ. ඉතින් දෙවියන් වහන්සේට මම අනක වාරයක් ප්‍රශංසා කරනවා. ඒ සාක්ෂිය දෙන්න මම ඔයාලත් එක්ක බෙදා ගන්න යනවා. මම පල්ලිවත්තේ ගෙදර නැද්දී පල්ලිවත ගෙදර සිටියදී මට ගොඩක් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට කියලා තියෙනවා මට ගොඩක් ප්‍රශ්න වුණා මට මගේ මේ කියන්නේ මට මානසික නිදහසක් නැති තැනක් ආවා මම පල්ලිය එනවා නිකන් මේ ඇත්තටම කියනවා නම් රොබෝ කෙනෙක් වෙනවා වගේ දෙවියන් වහන්සේට ස්තුතියි එහෙම ඉන්නකොට මගේ මම හම්බ කරගෙන ආපු මුදලුත් මගේ නැති වෙනවා නාස්ති වෙනවා මට ගෙනෙක් ඇවිල්ලා කියනවා මගේ ඥාතියෙක් ඇවිල්ලා කියනවා ඔයාට මේකේ හරියනවද කියලා මේ ඔයා ආපුදා ඉඳලා මේ ගෙදරින් ඔයාට මුදල් යනවා මිසක් ඔයාට එන්නේ එයා ආවෙම නැහැ ඒ උනට එදා එයා ගෙදරට ඇවිල්ලා එහෙම කිව්වා ඒකම අපේ නියෝමි පාස්ටර් මට බයිනවා ඔයා මෙතන යන්න කියලා ඒගොල්ලෝ මට කියන මෙතන යන්න කියලා නියෝමි මට සැරෙන් සැරේ කියන මෙතන යන්න කියලා ඊට පස්සේ දවසක් නියෝමි මට තදින් කතා කරා මෙතන යන්න කියලා මට එයා දොස් බැලලා මට කතා කරා මට කතාවක් කිව්වා ඒ කියනකොට මම බය වුණා මම ඊට පස්සේ එතනින් අපි ගියක් කුලියට ගන්න ලෑස්ති වුණා මේ ගියක් ගන්නකම් කියලා කුලියට ගියක් ගන්න ලෑස්ති වුණා ඒ එන්නකොට මේ එතන බාධාවක් මේක මාන බාධා වෙනවා මට එයි දන්නේ ඉතින් මම දැන් මේ හොයන ඇයි මේ හැමකම අත ගහන්න යන හැම එකම බාධා වෙනවා මගේ මුදල් හේම් පිටින් නාස්ති වුණා මගේ පුතාගේ එයා රන් යන්න ගියා එයාගේ ගොඩක් සල්ලි නැති වුණා. ඔහොම ඉන්නකොට මේ ඊට පස්සේ මේ ගෙදරට යන්න ගියාම මේ අපි ඇඩ්වාන්ස් එකක් දීලා ඇවිල්ලා මේ ඊට පස්සේ කියනවා මේ ඔයා හිත බඩු අරින්න කියලා අපි රැ ගිහලා ඇඩ්වාන්ස් එක දීලා. ඊට පස්සේ දැන් මම මේ ගෙදරින් අයිතිකාරයාට කිව්වා මේ ගෙදරින් මම යනවා කියලා. යනවා කියලා කියපුවම මෙන්න මේගොල්ලෝ දැන් එක්කෙනෙක් කතා කරලා මේ ගෙදරට ඊට පස්සේ මේ එක්කෙනා මේ ගේ ගන්න එක්කෙනා ආවා මම හිටපු ගේ ගන්න කෙනා ඊට පස්සේ දැන් මම අතන්ට ගිහලා ඇඩ්වාන්ස් එක 10000ක් මම බැඳලා ආවා බැඳලා එනකොට මේ ගෑනු කෙනා කිව්වා මේ ඔයා හෙට ඇවිල්ලා බඩුව අදින්න කියලා බඩුව අදින්න කියපුවම මම දැන් අර අපේ ගේ ගන්න එන එක්කෙනා මේ මම හිටපු තැන ගන්න එන එක්කෙනා එයා ඇවිල්ලා කිව්වා අක්කේ ඔයගොල්ලෝ කවදද යන්නේ මම කොහෙට යනවා ඔයගොල්ලෝ බඩුව අදින්න කියලා දැන් අපි එතනට යනකොට මෙන්න ගේ දෙන්න බෑ කිව්වා බෝ කරලා දෙන්නගේ ප්‍රශ්නයක් නිසා ඒ දේ දෙන්න බෑ කියලා කිව්වා. ඉතින් ඕම ඉන්නකොට කොහොම හරි දැන් මට අරගොල්ලෝ බඩුත් ඇදගෙන ඇවිල්ලා භාගයක් අපේ ගෙදරට පහුවෙන්දා. බඩුත් ඇදගෙන මම එන්න කියලා කිව්වනේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ දැන් බඩුව ඇදගෙන දැන් මම මොනවද කරන්නේ? දැන් මට පිස්සු හැදුනා. මට කෑ ගහන්න තරම් වේදනාවක් මට. ඊට පස්සේ මම බඩුව ඇද්දා චර්ච් එකට. ඕම ඉන්දියා දැන් චර්ච් එකේ මම දැන් කාලයක් තිස්සේ ඉන්නවා දැන් මාස දෙකක් වගේ ඇතිනේ. මාස දෙකක් වගේ කාලයක් මම හිටියා. ඉන්නකොට දැන් මෙතනක් ඉන්න ලැජ්ජයි. මෙතනත් එකින් කෙනා එනවා. මට ලැජ්ජයි මෙතනක් ඉන්න. ඒකම මේ විශේෂයෙන් මේ ඉස්සරහගෙන මිනිස්සුයා දකිනවා. මට ඒ ලැජ්ජාව මට තියෙනවා. ඉතින් දැන් මම නිදියා ගන්නේ නිින්දට යන්නේ වේදනාවෙන් නැගිටින්නේ වේදනාවෙන් මට කිසි සහනයක් නැහැ. හරි අමාරු පාර මුතුමාකාර ජීවිතයක් මම ගත කරා. ඕම ඉන්නකොට ඊට පස්සේ මට යන්න සිද්ධ වුණා. මම ගියා මම නිකන් ගියා මම වස්සලාලා ගෙදරට. එතනදී ඒගොල්ලෝ මට කිව්වා ඉන්න කියලා. මම දැන් එහි ඉන්නවා. එහි ඉන්නකොට මට එතනක් මට ඒගොල්ලන් ගෙදර ගොඩක් සෙනග වැඩි. මට ඒගොල්ලෝ හොඳටම සැලකුවා. හොඳට ආදරෙන් සැලකුවා. කිසි වෙනසක් වුණේ නැහැ. ඒ වුණාට මම නැගිටින්නේ මම නිදියා ගන්න යන්නේ කෑ ගාලා අඬලා කෑ ගාලා වේදනාවෙන් නිදියා ගන්න. නැගිටින්නේ එදා දවසට මූණ දී ගන්න බෑ. මේ අද දවස මට දරන්න බෑ කියාගෙන මට නැගිටින්නේ. ඊට පස්සේ ඕම පුදුමාකාර පීඩනේ ඕගොල්ලෝ නොදන්න පුදුමාකාර පීඩන වලින් මම ගියා. ඕම යනකොට මේ මොනවාද ඒකම ඒ ගෙදර ඉඳි ගම් වතුරට මාව ආවුණා.
දේව කරුණාවට එතන ඉන්න වෙන ගේකට අපිට යන්න සිද්ධ වුණා. ඒක දෙවියන් වහන්සේගේ අනුග්‍රහයක් එතන මට තිබ්බා. අපිට වෙන ගේකට යන්න වුණා. ඕම ඉන්නකොට පාස්ටර් කිව්වා ඔයා ඉන්න තැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. දැන් මට ආසම නෑ. මෙතන ඉන්න මට කැමතිව නෑ. ඒ වුණාට පාස්ටර් කිව්වා ඔයා යටහත් වෙන්න. යටහත් වෙලා දෙවියන් වහන්සේට යටහත් වෙලා ඔයා මේ ස්තුති කරන්න. දැන් තියෙන දේ ඔයා ඉන්න තැනට ස්තුති කරන්න කියලා පාස්ටර් කිව්වා. ඊට පස්සේ මම දෙවියන් වහන්සේගේ පාමුලට ඇවිල්ලා උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්න ගත්තා. ස්වාමීනි මගේ අර හිතුවිලි සිතුවිලි තියා මං නාස්ති කරගත්තානේ. අයියෝ මට බෑ මෙතන ඉන්න දොස් කියනවා කවුද කරනවා මගේ දේවල් එක මං උන්වහන්සේට ගිහින් මං උන්වහන්සේට කිව්වා මට සමා වෙන්න මං පසුපැවෙන ඔබ වහන්සේගේ කියලා මට මේ ඉන්න දුන්න ටිකම ඔබ වහන්සේට ප්‍රශංසා ස්තුති වේවා කියලා මං එහෙම කියන්න ගත්තාම ඊට පස්සේ තමයි ගම් වතුර ආවේ. ඕම ඉන්නකොට ඊට පස්සේ මට ආයේ මේ ආවා. පාස්ටර් කිව්වා මෙහෙට එන්න කියලා කිව්වා. ඔයයි මෙහෙට එන්න කියලා කිව්වා. මම ඕම ඉන්නකොට පාස්ටර් කිව්වා මට දැන් මගේ ටිකක් තියෙනවා නිකන් කුල ඇටිකම් එහෙම තියෙනවා මට ඉදිරියට යන්න බැරි නිකන් කුල ඇටිකමක් එහෙම තියෙනවා මම කියන්නේ මිනිලා කතා කරන්න බැරි මට හැම එකටම මගේ පුතා ඕනේ ඊට පස්සේ පාස්ටර් කිව්වා නෑ ඔයා තනියම යන්න කියලා. ඔයා තනියම යන්න. ඔයාට ගියක් වගේ. දෙවියන් වහන්සේට ස්තුති ප්‍රශංසා වෙන්න මම තනියම ගිහින් මේ ගේ මට හම්බුණා. එදාම හම්බුණා. වහන්සේට ප්‍රශංසා උන්වහන්සේට අහස එළිදරව් කරමින් යනවා. හැබැයි දැන් මේ වැඩේ තියෙනවා. දැන් අපි ඒ කියන්නේ දැන් උන්වහන්සේ අපේ චරිතය ගේන්න උන්වහන්සේට ඉඩ හරින්න ඕනේ. අපි නිකන් මේ වංචනික කපටිකම් වලින් නිකන් අපි මේ අර අපි හොඳයි කියාගෙන යන්න එපා. කරුණා කරලා මම ඔයගලන්ට කියනවා මම එහෙමයි ගියේ මම දන්නේ මගේ චරිතය තමයි මේ මට පෙන්නුවේ. උන්වහන්සේගේ පාමුලේ ඉන්නකොට උන්වහන්සේ චරිතය අරන් එනවා. සාතන් ගොඩක් පැති මගේ අත්පත් කරගෙන තියෙනවා. මගේ සීමාවල් අත්පත් කරගෙන තියෙනවා. මාව පාළු කරලා දැම්මා. මගේ ආර්ථිකයට ගැහුවා. මගේ තිබුණ මුදල් යන්න ගත්තා. මාව පාළු කරා සාතන්. ඔබ අන්භාෂාවෙන් ඉඳ ගන්න. ඔබ අන්භාෂාවෙන් ඉන්නකොට මේ සාතන්ට බෑ ඔබට ලං වෙන්න. සාතන් ඔබ යන්න. යනවද සාතන් කවදාවත් යන්නේ නැහැ. අපිට හිතෙනවා නම් සාතන් අපිට බාධා කරනවා සාතන් කලයන් යන්න ඔයා යන්න කියලා කියනවාද? නැත්නම් ඒ ශාන්සක නාමයෙන් ඔයා යන්නේ නැහැ. අපේ ඇතුළ වෙනස් වෙන්න ඕනේ. ඇතුළ වෙනස් වුණාම විතරයි සාතන්ට එන්න බැරි. මොකද එයාගේ කැරක්ටර් එක අපි ළඟ තියෙනවා. එයාගේ චරිත ගුණාංග, එයාගේ ස්වභාවය අපි ළඟ තියෙනවා නම් මේ කිරියෙන් පැණි මුතුන දේශයට යන්න බෑ. දෙවියන් වහන්සේ ඉල්දරව් කරපු මේ කිරියෙන් පැණි උන්වහන්සේගේ පූජාවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසාවෙන් අපිට අත්කරලා දුන්න කිරියෙන් පැණි මුතුන දේශයට යන්න බෑ. සාතන්ගේ ස්වභාවය අපේ තුල තියෙනවා නම් ඉතින් මම කියන්නේ මේක අපි වෙනස් කරගන්න ඕනේ. මේ අපේ සීමාවල් ඔක්කොම අල්ලගෙන යනවා. අල්ලුවා. අපි තුල වාඩි වෙලා හිටියා. අපේ කියන්නේ අපි අත්පත් කරගෙන මේ ඇතුළ ඔක්කොම අත්පත් කරගෙන හිටියා. අපි මෙහෙම කරනකොට සාතන්ට මොකද වෙන්නේ? සාතන්ට ඒකට ඉන්න බෑ. සාතන්ට ඉන්න බෑ. අපි තුල ඉන්න බෑ. එයාගේ ස්වභාවය අරන් එයා යන්න ඕනේ. එයාට ගිනි තියෙනවා. අපි එතකොට අපි උන්වහන්සේත් එක්ක අන්භාෂාවෙන් කතා කරනකොට ඒ මොකද වෙන්නේ? උන්වහන්සේත් එක්ක අපි සිටිනකොට සාතන්ට අපි ගිනි තියෙනවා. සාතන්ව පුච්චනවා අපි. එයාට ඉන්න බැරුව යනවා. ඒ වගේම උන්වහන්සේ කියනවා එන්න අපි ස්වාමීන් වහන්සේගේ කන්දට යසාය පොතේ තියෙනවා. එන්න අපි ස්වාමීන් වහන්සේගේ කන්දට යමු. යාකෝබ්ගේ දෙවියන් වහන්සේගේ ගෘහයට යමු. සුවකීය මාවත්තල අපට පියමන් කරන පිණිස. ඒ කියන්නේ මාර්ගයේ යන පිණිස. උන්වහන්සේ තම මාර්ගය අපට උගන්වන්න නැතයි කියනවාට. උන්වහන්සේගේ මාර්ගය අපිට උගන්වන්නේ එතනදී. උන්වහන්සේගේ මාර්ගයන් උගන්වන්නේ එතනදී. උන්වහන්සේත් එක්ක ඉන්න ඇති උන්වහන්සේගේ මාර්ගය උගන්වනවා අපිට. එතකොට අපි අර ප්‍රේමය කීකේ බලෙන් ඇද ගන්න ප්‍රේම කරන්න ආරයට ප්‍රේම කරන්න බලෙන් ගිහිල්ලා ප්‍රේම කරන්න ඕනේ. ඒක ඇතුලේ හට ගන්නවා. ඒක ඔටෝ අපි ප්‍රේමයට වැටෙනවා. ඔටෝ දේවල් අපි නැති වෙලා යනවා. අපේ අර දේවල් උන්වහන්සේගේ පාමුලේ ඉන්නකොට අර චරිත ස්වභාවයේ සාතන් ඒවත් එක්කම අර යන මේක සාතනුයි මේක සාතන් කරන වැඩක් තියෙනවා. ඒකකම චරිත ස්වභාවය. මේ ස්වභාවය අපේ ස්වභාවයත් එක්ක යන කතාවකුත් තියෙනවා. චරිතයට අපේ ස්වභාවයට සාතන්ට අත තියන්න පුළුවන්. අපේ ස්වභාවය වෙනස් කරගත්තේ නැත්නම් වෙනස් වෙන්න එක මාර්ගය අන්භාෂාව දෙවියන් වහන්සේගේ පාමුල උන්වහන්සේගේ පාමුල සිටමින් අන්භාෂාවෙන් කතා කරන්න. ඒ වගේම
මොකද ඌ සාතන්ගේ වැඩේ ඌ ඉවල්ලමින් ඉන්නවා අපිට. විශේෂයෙන්ම මේ අපිව තෝරගත්තු ප්‍රථම කණ්ඩායමට ඌ ඉවල්ලනවා. මතක තියාගන්න ඉවල්ලමින් සිටිනවා අපි නිදහස් වෙන්න ඕන අපි මුට එන්න එක මොහොතකටවත් හවුතුමා කියන එක පැයකටවත් අපි ඉඩ දුන්නේ නැහැ කියලා. අපි මේ ඉඩ දෙන්න නරකයි. මේ සාතන්ට ඉඩ දෙන්න. ඔබ එහෙම යනවා නම් ඔබට පුළුවන් අර කිරියෙන් පැරින් උත්තර දේශේ නෙමෙයි අර මේ දුක්බර ජීවිතවල වලින් ගමන් කරන්න. අපි හැමෝටම පුළුවන් ඔබට විතර නෙමෙයි මට මම මේ ජීවිතේ ගමන් කරනවා නම් මට පුළුවන් ඒකෙන් ගමන් කරන්න. කිරියෙන් පැරින් උතුරන දේශයට එන්න ඕන නම් ඔබගේ චරිතය දෙවියන් වහන්සේට ගෙනෙන්න උන්වහන්සේගේ පාමුල අන්භාසාවෙන් ඉන්න ඕනේ. උන්වහන්සේගේ පාමුල ඉන්නකොට උන්වහන්සේ මේ කිරියෙන් පැමිණ උතුම් දේශයට අපිව ගෙන යනවා. උන්වහන්සේ කියනවා දැන් අර ස්වාමින් මගේ ඉන්නේ රාය මට හිඟයක් නොවන්නේය කියලා. නිල් ගොදුරු බිම්වල උන්වහන්සේ ළඟින්ද සලස්සනවා කියලා කියනවා. නිල් ගොදුරු බිම්වල ළඟින්ද සලස්සන්නේ කාවද? උන්වහන්සේගේ පාමුල උන්වහන්සේගේ ගෘහයේ උන්වහන්සේත් එක්ක අන්භාසාවෙන් ඉන්න කෙනාව එයාවටයි ඒ පදේ ඒ වචනේ ඒ දාවිත් කතා කරපු වචනේ කිරියෙන් පැනින් උතුන දේශය අත්පත් කරගන්න පුළුවන් අතනදී සාතන්ගේ ස්වභාවය තියාගෙන අපි මේ චරා දේවල් කුණු වෙච්ච බෙල්ලේ ඇතුළේ ඉන්නදී උන්වහන්සේගේ ආලෝකය අපිට බැබලෙන්න බැරි නම් කොහොමද මේ අපි කිරියෙන් පැනින් උතුන දේශයට ගමන් කරන උන්වහන්සේට බාධායි අපිම බාධාවක් කියලා මේක උන්වහන්සේගේ ආලෝකය අපිට එවන්න විදිහක් නැහැ අපි බැබලෙන්න විදිහක් නැහැ මොකද අපි ඝන අන්ධකාරයක් අපි තුල තියෙන ඝන අන්ධකාරයක් ඒකට උන්වහන්සේ ඒකට අපි දෙවියන් වහන්සේගේ පාමුල සිටීමෙන් මම නැවතත් කියන මේ අන්භාසාව නැති කෙනෙක් ඉන්නවා නම් සුද්ධාත්මයන් වහන්සේට කියන්නේ මේ අන්භාසාව ඉල්ලමින් උන්වහන්සේගේ පාමුල කොතකුත් ඉන්න බලන්න පුළුවන් අවස්ථාවක උන්වහන්සේගේ පාමුල ඔබ කැපවීමක් ගන්න මේක කැපවීම අරගෙන ඉන්නකොට තමයි කිරියෙන් පැනින් උතුම් දේශයට අපිට යන්න පුළුවන් අර ස්වාමින් මගේ එන්නේ රාය මට හිඟයක් නොවන්නේය නිල් ගොදුරු බිම්වල මාව ළඟින්ද සලසන්නේ අන්න ඒ කෙනාටයි. ඉතින් මගේ සාක්ෂිය තමයි ඔබට ගෙනෙන්න ඕන වෙලා තිබුණේ. දෙවියන් වහන්සේට ස්තුතියි. මට එච්චර තමයි ඔයාලට ගෙනෙන්න ඕන තිබුණේ.